ඔන්න අපේ වියට්නාමයේ අන්තිම නයිට් එක තමයි අද. ඔන්න ඩෝරියා ක්‍රූසෙන් 115 ඩිස්කවුන්ට් එකක් හම්බුණා. හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් කියලා හිතාගෙන දෙන්න ආවා. ඒකේ බ්‍රෙක්ෆාස්ට් එක නෑ. දැන් අපි ක්‍රූස් එකට බෝඩ් වෙන්න තමයි යන්නේ. කරලා කැමයක් බෙදාගත්තා. කත්රිනාක් යනවා. පොඩ්කන් බන් බල්කනි එක. Wow. How was the dinner today? Super. Excellent. මෙන්න බොලේ සුමේලියාව නැවෙන් ඔන්න පිටත් වෙනවා ඩාර්ක් ඇන්ඩ් ලයිට් කේව්ස් බලන්න. ඩෝරියා ක්‍රූස්. ආයිබෝන්. ඔබ දවසකින් වීඩියෝ එකක් දාන්නත් බැරුණානේ. එහෙනම් දැන් බලමු අපි කොහොමද හැලොන් බේ නැවේ ඇත්තටම ගියේ කියලා. කලින් වීඩියෝ එකේ ඔයගොල්ලෝ දකින්න ඇති මේ නැවේ යද්දී ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ කරුණු. එහෙනම් බලන්න නැත්නම් ඒ වීඩියෝ එකත් බලන්න. ඔන්න උදේම අපි නැගිටලා හැලොන් බේ ක්‍රූස් එකේ යන්න තමයි ඉන්නේ. 7:17යි දැන් අපි ක්‍රූස් එකට යන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්න සුමේලියා ලෑස්ති වෙන ලෑස්තිවිල්ල කොහොමද කියලා. අපිට පැය දෙකක් යනවා හැලොන් බේ වලට යන්න. ඉතින් 8:20ට අපි මේගොල්ලෝ ගන්නවා කිව්වා. හොටල් එක ගාමින් පිකප් කරන්න බෑ කිව්වා. පොඩ්ඩක් ඇවිදන් යන්න ඕනේ. ඒ හින්දා උදේම කෑම ටිකක් කාලා යමු එහෙනම්. කෑම කන්න ඕන හින්දා අපි එළියට ගිහිල්ලා කෝපි එකක් බොමු කිව්වා. නංගි මොකද වෙන්නේ නංගි? දැන් හොටෙල් එකේ බ්‍රෙක්ෆාස්ට් කියලා හිතාගෙන දෙන්න ආවා. ඒකේ බ්‍රෙක්ෆාස්ට් එක නෑ. මේ යන්න කලින් කොහෙන් හරි කෑම දෙන්න තමයි ආවා. බ්‍රෙක්ෆාස්ට් එක ගන්න හැනෝවෙල් අපි ඇවිදන් යනකොට මේ වගේ ලස්සන කොපි ෂොප් එකක් දැක්කා. ඉතින් මේකෙන් අපි කෝපි බිව්වා. උදේට පොඩි කෑමකුත් කෑවා. So, one passion fruit and 3 croissant. Ba bánh một dừa non. හැනෝවෙල් ලස්සන කොපි ෂොප් එකකට ආව උදේම තේ බොන්න. හැනෝවෙල් ලස්සන view එකක් බලාගෙන සුමේලියා ඉන්නවා කෝපි බොන්න ඇවිල්ලා. මේ වගේ view එකක් බලාගෙන තමයි අපිට කන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනද මේ ඉස්සරහින් තියෙනවා පරණ නිකන් හොල්මන් මන්දිරයක් වගේ මේක කැෆේ එකක්. ඔන්න අපි උදේට කන්න ගත්තා. අපි මොනවද ගත්තේ? croissant 2යි. croissant 3යි. ඊළඟට coconut coffee 2යි. passion fruit 1යි. මේ ඔක්කොම අපිට ගියා කීයක්ද? ලක්ෂ 3.20ක් ගියා. කෑම කාලා ඉවර වෙලා බස් එක එනකන් තමයි අපි මේ ඉන්නේ. දැන් අපි හැනෝයි වල කොහෙද ඉන්නේ මේ? බස් එක එනකන් ඉන්නවා මෙතනට වෙලා. හන්දියටලා ඉන්නකෝ විනාඩි 20න් බස් එක එනවා කියලා. ඊට පස්සේ අපි බස් එකේ නැගලා තමයි යන්න තියෙන්නේ. ඔන්න අපිව ගන්න බස් එක එනවා අතන. යා. අර තියෙන බස් එක. අපි මේ ක්‍රූස් එක බුක් කළේ booking.com එකෙන් හින්දා ට්‍රාන්ස්පෝර්ට් වලට වෙනම මේගොල්ලෝ charge කළා. ඒක හරිම ලේසි. අපිට කරදරයක් වෙන්න තිබ්බේ නෑ. මේගොල්ලෝ ඒ ඔක්කොම arrange කරලා දෙනවා. අපිට extra pay කරන්න විතරයි තිබ්බේ මෙන්න මේ බස් එකට. adjustable seat. right අනිත් පැත්තට කරලා පේනවා. හරි. මෙතනින් හම්බුනා අපේ නම්බර් විස්තරේ වලියලා දෙන්න. හැනෝයි වල ඉඳන් හැලොන් බේකට යන්න පැය දෙකමාරක් වගේ යනවා. ඒ යන අතරදී ඒගොල්ලෝ නවත්තනවා මේ වගේ මුතු නිෂ්පාදන ගන්න දින තැනක. You stop here about 30 minutes before you go to the cruise, but you have to wear this. This is a number of this car. Okay. To find you easily. Okay. Okay. You stop here and come on down, everybody. ඔන්න අපි මෙතනින් ගන්නවා මේ වගේ බස් එකකට. අර
පර්ල් ගන්නවා නම් පර්ල් ගත්තා මෙතන. ඉතින් මෙතනදී ඕගොල්ලන්ට මුතු නිෂ්පාදන බලන්න පුළුවන්, ඒව අරගන්න පුළුවන්. ඊට අමතරව විවිධ අත්කම් ගෙත්කම් තියෙනවා, ඒව ගන්නත් පුළුවන්. මෙතන තියෙන බඩු නම් ටිකක් ගන්න. අත්දැකීමක් විදිහට මේක හොඳයි. ඉතින් බලන්නකො අපි මේක බලලා ආපු හැටි. කිඹුල් සමය නිෂ්පාදනය කරලා දේවල්. කිඹුල් හඹ. මුතු නිෂ්පාදනය කරන තැන බලලා ඉවරුණාට පස්සේ ආපහු බස් එකට දාගෙන අපි වෙක්කන් යනවා හැලොන් බේ ක්‍රූස් නවත්තලා තියෙන තැනට. මේ තැනට ආවම ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන විවිධ ක්‍රූස් කම්පැනි තියෙනවා. අපේ ක්‍රූස් කම්පැනි එක තමයි ඩෝරියා ක්‍රූස් එක. රයිට්. අපි දැන් මෙතනින් ගෙනාවා ඩෝරියා ක්‍රූස් එකට. මෙතනින් තමයි අපි චෙක් ඉන් වෙන්න තියෙන්නේ. මෙතනට ගිහිල්ලා මේකෙන් අපි ක්‍රූස් එකට චෙක් ඉන් වෙන්න ඕන. රයිට්. මේගොල්ලෝ අපේ බෑග් ටික ගන්නවා මෙතනින්. ඕකේ. ඕකේ. ඔන්න ඩෝරියා ක්‍රූස් එකට චෙක් ඉන් වෙන්න මෙතන තමයි තැන. ඩෝරියා ක්‍රූස් 12:30 තමයි තියෙන්නේ අපිට චෙක් ඉන් වෙන්න. ක්‍රූස් එකට යන්න තියෙන්නේ මෙතනින්. ඉතින් මෙතනින් අපිව පොඩි ටක් බෝට් එක දාගෙන මං හිතන්නේ අපිව ක්‍රූස් එකට අරන් යනවා. සමහර ක්‍රූස් වල වතුර හැම අපි වෙනම ගන්න ඕන කියලා තිබ්බ හින්දා මම වතුර අරගත්තා. හැබැයි අපේ ක්‍රූස් එක නම් ඇති වෙන වතුර තිබ්බා. තියෙන්නේ අපේ බෑග් ටික. ඊට පස්සේ මේ බෑග් ටික ක්‍රූස් වලට දාන්න ඕනේ. ඉතින් අපි 12:30 ක්‍රූස් එකට දැම්මන්න යන්නේ. දැන් මෙතන ඕගොල්ලන්ට බැලුවොත් පෙනේ ක්‍රූස් තියෙන විදිහ. මෙතන මං හිතන්නේ සමහර ඒවා ඩිරෙක්ට් බෝඩ් දෙන්න පුළුවන්, සමහර ඒවාට පොඩි බෝට් එකක ගිහලා තමයි ක්‍රූස් එකට දාන්නේ. ඉතින් අපි බලමු ක්‍රූස් එකට යන විදිය. දැන් අපි ක්‍රූස් එකට බෝඩ් දෙන්න තමයි යන්නේ. ඉතින් ක්‍රූස් එකට බෝඩ් දෙන්න මෙන්න මේ වගේ ටග් බෝට් එක නැගලා තමයි යන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට ක්‍රූස් එකට අපි ගොඩ වෙන්න යන්නේ. ක්‍රූස් එකට නෙමෙයි ටග් බෝඩ් එකට. ඊට පස්සේ අපි ක්‍රූස් එකට යනවා මේකේ නැගලා. මුලින්ම මෙතනින් මෙහෙම ගියා. යා. ටග් බෝට් එකේ ගිහිල්ලා අපිට යන්න තියෙන්නේ නේ. අපි ගිහිල්ලා බලමු. ඈ? අපි ගිහිල්ලා බලමු. අයියෝ හරිම අමාරුයි. කොහොමයි වයින් බෝතලේ? මගේ වයින් බෝතලේ ගත්තද? නෑ ඒක අතන. ඒ නැති වයින් බිල ඉවරයි. දැන් ඔන්න අපි ක්‍රූස් එකට යන්න තමයි හදන්නේ. ක්‍රූස් එකට යන්න අපි මේ වගේ බෝට් එක නැගලා හැලොම් බේ එක ඇතුළට යන්න ඕනේ. ක්‍රූස් එකට යන්න විනාඩි 45ක් විතර මේ බෝට් එකේ යන්න ඕනේ. ඉතින් මේ ගමනත් හරිම අලංකාර ගමනක්. ටිකක් රස්නේ නම් තමයි. දැන් ඔයාලට පේනවා ඇත්තේ අපි මේ බෝට්ටුවේ යන විදිය. මේ බෝට්ටුව ගිහිල්ලා ක්‍රූස් එක ගාවින් නවත්තනවා. එතනින් පස්සේ අපි ක්‍රූස් එක ඇතුළට යන්න ඕනේ. දැන් බලන්නකො අපි ක්‍රූස් එක ඇතුළට ගිය විදිය. Let's go. අපිට කෙලින්ම යන්න තියෙන්නේ ලන්ච් එකට. අපි ඉතින් මෙතෙන්ට ගිහිල්ලා අපේ ලන්ච් එක ගත්තා. මේ බුෆේ එක සාමාන්‍යයෙන් හොඳයි. ඔයගොල්ලෝ බලන්නකො ඉතින් කොහොමද මෙතන ලන්ච් එක ගත්තේ කියලා. ලන්ච් එක ගන්නකම් ක්‍රූස් එක පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා.
කනවා කියන්නේ ආර සුපිරි හොත්තන්නේ. සරල කෑමක් බෙදාගත්තා. පම්කින් සුප් එකක් එක්ක. හොඳ සරල. සුමීලිය මොනවද කන්නේ? මගේ එක සරලයි වේදනා. ඔබ බලන්න. කෑම රායිද? ලංචකෙන් පස්සේ අපි රූම් සොල්ට ගියා. සුදුනන්ගේ එක්කන් යනකෝ. යා. කත්රිනා යනකෝ. කත්රිනා අපි එක්කන් යනකෝ. ස්ට්‍රෙස්. අපි යමු. බලන්නකො එහෙනම් රූම්ස් කොහොමද කියලා. For me, I will change room for you. Okay? And I have one more problem. In the afternoon, have some local boat coming and selling something to drink, to eat as some souvenir. Don't buy anything in the local boat because it's so expensive and bad for quality. Yeah. And do you have any more questions for activity? No. Actually, for the kayaking, we... Kayaking and swimming is same place downstairs at reception area. Okay. 4 p.m. Okay. Yes. රයිට්. අපි බලමු රූම් ටුවර් එකක් ගිහිල්ලා. දැන් රූම් එකට ආපු ගමන්ම මෙන්න මේ වගේ තමයි තියෙන බෑග් එක මෙතෙන් තියලා තියෙනවා. රූම් එකේ තියෙනවා මොනවද? අපිට වයින් එකක් තියෙනවා. ඊළඟ පළතුරු තියෙනවා, වතුර බෝතල් තියෙනවා, වතුර රීෆිල් කරනවා කිව්වා. ඉවර වුණාට පස්සේ ඊට අමතරව බාත් ටබ් එකක් තියෙනවා මෙහෙම. මේක මෙතනින් අපිට පුළුවන් ඒක ඕපන් කරගන්න පුළුවන්. ඒක බලමු ඉස්සරහට. ඊට පස්සේ මෙතන තියෙනවා shower, toilet, wash basin ඒ ටික තියෙනවා. ඊට පස්සේ මෙන්න අපේ කාමරේ. අපේ කාමරේ කොහොමද තියෙන්නේ? මෙහෙම ඇඳන් දෙකක් තියෙනවා. දැන් අපි පෙන්නමු මේකේ වැදගත්ම හරිය. ඒ තමයි මොකද්ද? බැල්කනි එක. ඕපන් කන් බන් බැල්කනි එක. වව්! කර්ටන්ස් දෙක මරින්න බලන්න පුතා. තාත්තට ඉඩ දෙන්න. මෙන්න එනවා ලෝකල් බෝට්ටුවක් බඩු විකුණන්න. මේවෙන් ගන්න එපා කිව්වා කිසිම දෙයක්. මේ බඩු මුට්ටු විකුණන්නේ නෝ. මෙහෙම තමයි අපේ කාමර එක තියෙන්නේ. හවස අපි ගියා ඇක්ටිවිටීස් වලට. මෙතන තියෙනවා කයකින්, ස්විමින් වගේ දේවල් කරන්න පුළුවන්. අවුව තිබ්බෙත් නැති හින්දා මේ ඇක්ටිවිටි ටික හොඳට කරගන්න පුළුවන් වුණා. Korean ya, let's go. Yang paling nonnya itu mokai. Kan meya tuh itu. ඔන්න ඉතින් පුතයි මායි පීනනවා. කොහෙද පීනන්නේ? කොහෙද පීනන්නේ? හලොම්බේ. යා පීනන්න. ඇක්ටිවිටි ටික කළාට පස්සේ අපි ඩෙක් එකට ආවා.
සන්සෙට් පාටි එකට. මේ හැම ක්‍රූස් එකකම වගේ සන්සෙට් පාටි එකක් තියෙනවා. සන්සෙට් පාටි එකට ඒගොල්ලෝ ස්නැක්ස් ඩ්‍රින්ක්ස් ඇරේන්ජ් කරලා තියෙනවා. ඊට අමතරව අපිට මෙතනින් පේ කරලා ඩ්‍රින්ක්ස් එහෙමත් ගන්න පුළුවන්. Us throwing stones by the water, talking till the sky turned gold. කුකරි ක්ලාස් එකකුත් තිබ්බා. බලන්න සුමේලියා ස්ප්‍රිං රෝල්ස් හදපු හැටි. මේ තමයි කුකරි ක්ලාස් එක. ඉතින් මේ වගේ දේවල් හැම ක්‍රූස් එකකම වගේ තියෙනවා. වෙනස් The last but not least, rice paper. Yeah, the rice paper made by rice, not paper. Alright, and it's very easy to broken. So it's reason why we have wet towel here to make it soft. So if you don't put too much because if you put too much, the rice paper will broken and the filling will spoil out. And you can if you too much roll it like this and stop here. Very easy, right? Let's try. Very bad. Are you gonna try? Come back. ඔන්න අම්මා හැදුවා ස්ප්‍රිං රෝල්. ඔන්න ඉතින් පුතාම හදාගත්තු ස්ප්‍රිං රෝල් කනවනේ. කොහොමද ස්ප්‍රිං රෝල් හැදුවේ? Fry. Oh, fry kara. කුකරි ක්ලාස් එක ඉවර වෙලා අපිට යන්න තිබ්බේ ඩිනර් එකට. ඔන්න ඩිනර් එක ගන්න ආවා. ඒ ඇඳුමෙන්ම තමයි ඩිනර් එක ගන්න ආවේ. ඒ ඩිනර් එක මේගොල්ලෝ කරලා ලස්සනයි. We serve you on a platter. I will bring on table for you. And this is the menu for when you want to bring something. Let me know. දැන් මෙතන මේ අපිට දීලා තියෙනවා අද මෙනු එක. මේ මෙනු එකේ මෙන්න මේ කෑම ටික තමයි තියෙන්නේ. ඉතින් මම හිතුවා මේක එකක් ඕඩර් කරනවා වෙලලා මේ ඔක්කොම දෙනවලු අපිට. ක්‍රූස් එකේ ඩිනර් අත්දැකීමත් ගොඩක් හොඳයි. ඔයගොල්ලෝ බලන්නකෝ ඉතින් මොනවද කන්න තිබ්බේ කියලා මෙතන. ඩිනර් මෙනු එකේ තියෙන කෑම ඒගොල්ලෝ අපිට ගෙනත් දෙනවා. ඉතින් අපිට ඒක රස විඳින්න තමයි තියෙන්නේ. බඩ පිරෙන්න කෑවා කෑම නම් හරිම රසයි. අපි ගිය දවසේදී එහා ටේබල් එකේ යගේ බර්ත්ඩේ එක. බර්ත්ඩේ එක සමරන්නත් නැවි මෙන්න මේ වගේ ඇරේන්ජ්මන්ට් එකක් කරලා තිබ්බා. මේවා ඉතින් අපිට කියලා ඇරේන්ජ් කරගන්න පුළුවන්. Happy birthday.
කෑමක් දැන් මගේ බඩ නිකම් ගල් ටික වෙලා තියෙන්නේ. අපි චෙෆ් ඩයල් එකකට යනවා අපේ Good evening. Hello. How was the dinner today? Super. Excellent. What is Now- your favorite? What do you like more? Yeah. Okay, me too. I like the prawn too. High five. Okay. Bye-bye. Thank you very much. Okay. Bye. කෑම කෑවට පස්සේ මේක තියෙනවා කෑරෝගේ කියන්නේ. ඉතින් සමහරු කෑරෝගේ කියනවා නටනවා ඒ වගේ දේවලුත් කළා. යමුනේ baby. යා. මොකද පුතේ? දැන් කට්ටිය පුරුට අප්පුඩි ගන්න එක බලමු. ඊට පස්සේ අපිට යන්න තිබ්බේ ස්ක්විඩ් ෆිෂින් කරන්න. මට නම් ඉතින් මහන්සි මොන ස්ක්විඩ් ෆිෂින්ද ගිහිල්ලා හොඳට නිදාගත්ත එළි වෙනකම්. ඊළඟ දවසේ උදේ තමයි මේ. ඊළඟ දවසේ අපිට ඕනනම් කේව්ස් බලන්න යන්න තිබ්බා. මම ඉතින් කේව්ස් බලන්න යන්න එච්චර ආසාවක් තිබ්බේ නැහැ. නැවේ ඉන්න එක හොඳයි කියලා හිතුවා. කේව්ස් බලන්න යන්න ඕන නම් උදේ 7යි ගානකට බෝට්ටුවක නැගලා කේව්ස් වලට යන්න ඕනේ. අපි ඉතින් නැවට වෙලා හිටියා. ඔයගොල්ලන් ඉතින් බලන්න පුළුවන් මේ නැව තිබ්බ විදිහද. දැන් නම් නැව පොඩ්ඩක් යනවා. මෙතනින් බැලුවාම මේ ඩෝරිස් ක්‍රූස් එක මේ පැත්තෙන් එනවා. මේ පැත්තෙන් හලොං බේක ඔයගලන්ට පේනවා ලස්සනට. බලන්න ඉතින්. මේ තමයි ඉතින් නැව ගමන් කරන්නේ. මෙන්න બોලේ සුමේලියාව. අපි ඉතින් පොඩ්ඩක් මේ නැවේ පොඩ්ඩක් වටේ පොඩ්ඩක් ඇවිදලා බලමුනේ. පිස හදලා. ඔව්. පිස හදලා. බබා පීසත් හදලා තිනවා. ඉතින් මේ නැවේ තට්ටු පහක් තියෙනවා. තට්ටු පහක් සහිත නැවක්. නැවේ හතරවෙනි තට්ටුවේ තමයි මේ ඔව් මේකෙන් තමයි ඔයගොල්ලෝ බුෆේ එකට යන්නේ ලන්ච් බ්‍රෙක්ෆාස්ට් ඩිනර් ගන්න මෙතන තමයි. අපි දැන් පොඩ්ඩක් වටේට පොඩ්ඩක් ඇවිදලා බලමු. එන්න මේ වගේ තමයි තියෙන්නේ. වටේ පිටේ ඇවිදිනකොට හොඳ හුලඟක් එනවා. අපි දැන් මේ ඉන්නේ හැලොං බේ එකේ. හැලොං බේ ලංහා බේ කියන බේස් දෙක අතර තමයි මේ නැව යන්නේ මේ ක්‍රූස් එක යන්නේ. ඉතින් මේක යුනෙස්කෝ ලෝක උරුමයක් කියලාත් කියනවා. මේ හැලොං බේ එක. මේකේ ක්‍රූස් ගොඩක් තියෙනවා. උදේ 10ට අපි රූම්ස් බාර දෙන්න ඕනේ. රූම්ස් වලින් චෙක් අවුට් වුණාට පස්සේ පොඩි බ්‍රන්ච් එකක් තියෙනවා. මේකත් බුෆේ එකක්. ඒකෙන් කෑම කෑවට පස්සේ අපිට ක්‍රූස් එකෙන් යන්න වෙනවා. අර බෝට්ටුවට ආපහු නැගලා හැලොම් බේ එකට යන්න ඕනේ. මොන්න එහෙනම් සුදු මාතේ යමු. සුදු මාතේ. සුදු මාතේ. එහෙනම් ඉතින් දැන් අපි පිටත් වෙලා යමු. කොහොමද? Subscribe. Subscribe. සුදු මාතේ. එහෙනම් දැන් අපි යමු නේද? ඉතින් දැන් යන්න බෑනේ මේ පිටත් වෙලා. පුළුවන් දැන් අපි බෑග් ටික දෙන්න ඕනේ. පනින්න ඕනේ මේ වතුරට. ඔව් වතුරට පැනලා යන්න. ඔන්න දැන් හොටෙලෙන් පිටත් වෙන්න යන්නේ කට්ටිය. ඔන්න පිටත් වෙනවා. Bag තිබ්බනේ. තිබ්බා ගෙනිච්චා. රයිට්. එහෙනම් දැන් ඉතින් යමු. දැන් අපි අපේ බ්‍රන්ච් එකට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. දැන් අපි රූම් එකෙන් චෙක් අවුට් වෙලා බෑග් එළියෙන් තියලා ආවා කෑම කන්න. කාලි ඉවරලා අපි චෙක් අවුට් වෙලා යනවා. මේ වගේ තමයි දැන් කට්ටිය ඉතින් ඇවිල්ලා ඉන්නේ මෙතන. මේ විනෝදය ලබා ගන්න බ්‍රන්ච් එකට තියෙන දේවල්.
This one? ඉතින් මේ වගේ ස්කෑමක් ගත්තා. ඔන්න ඩෝරියා ක්‍රූසෙන් 115 ඩිස්කවුන්ට් එකක් හම්බුනේ. ඕන කෙනෙක් ඉන්නවා නම් කියන්න මේක දෙනවා නම් මම ඩිස්කවුන්ට් එක දෙනවා. Bye. See you again, sir. Yeah. දැන් ඔන්න අපි මේක නැගලා යන්න ඕනේ බෝට්ටුවේ. සුමේලි මොකද කියන්නේ? යන්නයි හදන්නේ. right එහෙනම් නගින්න. පුතේ යන්න. ඊට පස්සේ මේගොල්ලෝ අපිව හැනොයි වලින් ඩ්‍රොප් කරනවා අපි කියපු තැනකට. ඉතින් ඔන්න ඔහොම තමයි ක්‍රූස් එක ගිහිල්ලා ආවේ. මෙන්න මෙහෙම තමයි ඉතින් අපේ ගමන ඉවර වුණේ. මෙන්න මේ විදිහට තමයි බෑග් ටික බාන්නේ. එනෝනේ. එතන මේ ජීවිතේ. Sorry. Good afternoon, everyone. My name is Phong. Today I will take care of you on the way. Come back to Halo. ඔන්න අපි පංචිකාවතෙන් බැස්සා. දැන් යන්න ඕනේ. ආම ස්ට්‍රීට් එක දිගේ යන්න ඕනේ. රයිට්. අර බයිසිකල් පොඩි ආදල්ලක් තියෙනවනේ. අර බයිසිකල් පොඩි ආදල්ලක් තියෙනවනේ. දැන් මොකද නම් කියන්නේ? මොකද මේ ගමන ගැන හිතන්නේ? ගමන භයංකරයි. අපි දැන් ආපහු මෙතෙන්ටම ආවා. ඔන්න අපි ආවා හොටෙල් එකටනේ. ඔව් මෙතන මේ අපි මේ කලින් දවස් හිටපු හොටෙල් එකම තමයි අපි මේක බුක් කරගත්තේ. $32කට තමයි මේක හම්බුනේ මේ රූම් එක. 32යි. ලාභයි. හෙට උදේ 4:00ට මෙතනින් පිටත් වෙනවා අපි. ඊළඟ වීඩියෝ එකෙන් එන්න මං අරන් එන්නම් ක්‍රූසේ ගිහිල්ලා ආවට පස්සේ අපි මොනවද කළේ කියලා. ඊට පස්සේ අපි කළේ හැනොයි වල ඇවිදපු එක. එහෙනම් ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරගෙන එන්න. එහෙනම් ක්‍රූස් අත්දැකීම මෙන්න මෙහෙමයි අපි ඇත්තටම ගත්තේ. තව දෙයක්. ඔගොල්ලෝ අපේ අනික් වීඩියෝ සිට් එක බලන්න නැත්තම් ඒකත් බලන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් ගිහිල්ලා එන්නම්. bye bye මේ crazy mads.